කියන්නේ මෙරළු මිනි කියලා જાතියක් තියෙනවා. ඒවත් පොඩා මේ වෙනතන් වල තියෙනවට වඩා මහා සාගර කපුලේ තමයි තියෙන්නේ. ඒක නිසා මේ මහා සාගරයේ නම් කිල්ලා තියෙනවා. වේරුලිය සම්පූර්ණයෙන් සක්හක්දී හක්ගෙඩි කියනෝනේ මේක වල ජයසක කියලා හරිනේ තියෙනවා වාලම් පුදුලේ ඒ වටිනා දේවල් ඒ වටින මහා සාගරයේ තමයි සත්‍ය වෙන මැරිලා ඒව එහෙමම තියෙනවා. ඉතින් ඒව කොහොම සිනාවිය කියන්නේ නොයේ ගල් වල. මේ ගල් වල වටිනා ගල් වල තියෙන මහා සාගරය. ඉතින් පවාලම් කියන්නේ පබුළු ජාති. මේ පබුළු වල මේ පිළිවල් කියන මහා සාගරය. සිනා පවාලම් හදතන් කියන්නේ හිඳි. ඒ ඉදි වල ඒවත් තියෙන මහා සාගරය. මුත්තානි වේලිය සිනා පවාලම් හදතන්. ලෝහිතං කියන්නේ රත්මණිකේ જાතියක්. ඒ රත්මණිකේ જાති විශේෂයි ඒවත් තියෙන්නේ බොහෝ ප්‍රමාණයක් මහා සාගරය. වේලුලිය කියන්නේ ලෝහිතං මසාරගලන්. මසාරගලන් කියන්නේ මසිරිකල් කියන જાතියක් තියෙනවා මේකවල. මේ මසිරිකල් කියන මේකවල තියෙන්නේ මහා සාගරය. මෙන්න මේ විදිහේ රත්නයන් 10ක් දසවිධ රත්නයන්ම තියෙන්නේ මහා සාගරය. තාත්තපත මෙන්න මේ දසවිධ රත්නයන්ම මහා සාගරයේ ආශ්‍රය වීම අසුරයන්ට දැක මේ මහා සාගරයේ කියන පත්තිනි ආකාරයාත්මක ධර්මයයි ඒක දැක අසුරයෝ මහා සාගරයේ සිත්තලව වාසය කරනවා කියලා ස්වාමීන් වහන්සේට කියලා කියනවා. ඊළඟට අටවෙනි කාරණය ස්වාමීන් මහා සාගරයේ විශාල සත්‍යෝ ඉන්නවා. අසුර බවලින් ඉන්නවා වේරපටිච්ච මහරජා රාහු කියන දුන්නේ. ඒ අය යොදුන් 84000ක් පමණ උසයි. මහා විශාල ශරීරයක් ඇතියි. ඒ වුණාට හොඳට ඇවිදින්න පීඩා කරන්න සෙල්ලම් කරන්න අපිට ඉන්න පහළ තියෙනවා මහා සාගරය. ඒකට මේ මක්ෂයා වශයෙන් ඉන්නවනේ. තිමිංගල පිංගල අජ්ජාරව ආනන්ද කියන මේ මාළු. සමහර මාළෙන් ඉන්න යොදුන් 100ක් තිබෙනවා. සමහර මාළු යොදුන් 200ක් තිබෙනවා. සමහර මාළු යොදුන් 300ක් තිබෙනවා. සමහර මාළු යොදුන් 400ක් තිබෙනවා. සමහර මාළු යොදුන් 500ක් තිබෙනවා. ඒ යොදුන් 500යි කියන කෙනෙකුට කිලෝමීටර ගානක් බලනවා නම් කිලෝමීටර 8000 දිග මාළු. එතකොට මේ සත්තු මේ විශාල සත්‍යෝ මේ මහා සාගරයේ වාසය කරනවා. ඒ අය හැසිරෙන්න පවතින පීඩා කරන්න එක පහළ මේ විශාල සත්‍යෝ වාසය කිරීම මහා සාගරයේ තියෙන අටවෙනි ආශ්චර්යයන්ත ධර්මයයි. මේක දකිමින් අසුරයෝ මහා සාගරයේ සිත්තරව වාසය කරනවා කියලා මේ මහරජා අසුරයන්ගේ මේ කාරණේ කියනවා. කියලා දැන් සම්මුතන ප්‍රශ්නයක්. අපි මම වන්තේ ඉමස්මින් ධම්මවිනි අච්චරිය අද්භුත ධම්මා අච්චරිය අද්භුත ධම්මා ये जीवा विश्वा विक्कु अभिरमन्ति කියලා අහනවා ස්වාමීන් ධර්ම නිවේදනය. දැන් වික්ෂුන් වහන්සේලා බොහෝ සිත්තරව වාසය කරනවා කියන්නේ කීයක් කියනවද මේ ආශ්චර්ය අද්භුත කාරණා බුදු සසුන. හැබැයි බුදුරජාණන් වහන්සේට කෝටියක් අසංඛ්‍යයක් වුණත් මේ බුද්ධ ශාසනයේ තියෙන විශේෂ දේවල් ආශ්චර්ය අද්භුත දේවල් පෙන්වන්න පුළුවන්.